ඔයාලට කොහොමද ඉතින් ඔක්කොම සතුටින් සනීපෙන් ඇති කියලා හිතනවා. ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා මම. මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. මේ ඔයාලා දකින්නේ මං හදපු මල් ගහක්. තව ගොඩක් මල් ಜಾති හදනවා මම. ඉතින් අද නම් මේ හදන්නේ මල් අතු ටිකක් හිටව ගන්නයි, ටිකක් අස් කර ගන්නයි කියලා. බලන්නකෝ මං ගාව තියෙන මල් ටිකක්. මල් ගොඩක් ಜಾති නැහැ, ටිකක් තියෙනවා. ඉතින් හිමින් මල් ටිකක් හිටවගෙන යනවා මේ දවස්වල. මේකට අවුව නම් යාළුවනේ ගොඩක් වැඩි. ඉතින් මල් ಜಾති නම් පිපෙනවා හොඳට. මේ අලුතෙන් පැල හිටව ගත්තම හෙවනේ ඕනේ. ඉතින් ටික දවසක් තියාගන්න අවුව වැඩි නිසා. ඔය දැනට තියෙන මල් තමයි මගේ. ගොඩක් මල් ಜಾති ඉතින් නෑනේ. මේ පැල ටික නම් මම මේ ළඟ තියෙන තවානකින් ගෙනත් හිටව ගත්තේ. මේවට හොඳට අවුව ඕනි. මේ වැස්සට තෙමුණොත් මල කුණු වෙන්න ගන්නවා. වැස්සට හරියන්නේ නැහැ. හෙවනේ තමයි ඉතින් හිටවලා තියෙන්නේ. මේ වේනන් තාම මල් පිපුන්නේ නැහැ යාළුවනේ. බලන්න ඕනේ ඉතින් පිපුනම මල මොන පාටද කියලා. මේ ටික සුද්ධ කරලා අස් කරගෙන පැල ටිකක් හිටව ගන්න තමයි හදන්නේ. එන්නකො මගෙත් එක්ක පැල ටික හිටව ගන්න. සෙන්සවේරියා පැල ගොඩක් තියෙනවා. පෝච්චි පිරෙන්න පැල හැදිලා තියෙන්නේ. පෝච්චි පැලෙනවා මේ පැල වැඩි වුණාම. ඉතින් ගලවලා බිම හිටව ගන්න තමයි හදන්නේ. ඉස්සලම් පැල ටික වෙන් කරගෙන බිම හිටව ගන්නවා. මේ ලොකු පැලේ ගෙනහල්ලා හිටවගෙන තමයි මේ ඔක්කොම පැල බෝ කරගත්තේ. මේ જાතියේ ගොඩක් පැල එනවා. ගලව ගන්නත් අමාරුයි, පැල ගොඩක් තියෙනවා. මේ තමයි ගලවගත්ත පැල ටික. බලන්නකෝ පැල ගොඩ. මේ සෙන්සවේරියා පැලෙන් කොලයක් හිටවලා තමයි මේ පොඩි ගහ පැලවුනේ. බලන්නකෝ ඒකේ වෙනස. ඒක ලස්සනයි නේද? මේ පිටිය අයින ටික සුද්ධ කරගෙන ලස්සනට සෙන්සවේරියා පැල ටික හිටව ගන්න තමයි හදන්නේ. සුද්ධ කරගෙන යද්දි බලන්නකෝ හම්බ වුණ කට්ටිය. සුද්ධ කරගත්ත ටිකේ පැල ටික හිටවගෙන යනවා. බලන්නකෝ හිටව ගත්තට පස්සේ කොහොමද කියලා. ලස්සනට තියෙයිද කියලා. මේ තමයි හිටව ගත්ත පැල ටික. ලස්සනයි කියලා හිතෙනවා. දිය කූඩලු පැල ටිකකුත් තියෙනවා හිටව ගන්න. ඒ ටික උස වැඩි. දැන් මල් පිපෙනවත් අඩුයි. ඒ ටිකේ අතු ටික අරගෙන අලුතෙන් හිටව ගන්න තමයි හදන්නේ. උස වැඩි වුණාම මල් පිපෙන්නේ නැහැ. ඒ තිබුණ පස් ටිකම අරගෙන අහපව කුකුල් පොහොර කවලම් කරලා තමයි හිටව ගන්න හදන්නේ. වෙන පොහොර නම් නෑ යාළුවනේ, කුකුල් පොහොර තමයි තියෙන්නේ. ඉතින් කුකුල් පොහොර හොඳයි. මේ හොඳට මල් පිපෙනවා කුකුල් පොහොර කවලම් කරලා මේ හිටව ගත්තම. හොඳට ඉතින් පොහොර ටික කවලම් කරගෙන හිටව ගන්න ඕනේ. දිය කූඩලු පාට වර්ග ගොඩක් නෑ මං ගාව. පාට 3ක් තමයි දැනට තියෙන්නේ. ඒ 3 තමයි ඉතින් ආයි හිටවගෙන පරිස්සම් කරලා තියා ගන්නවා. හිටපු ගමන් පැල කුණු වෙනවා මේ වැස්සට. හදා ගන්න හරි අමාරු జాතියක්. ඒ උනට හරිම ලස්සනයි මල.
දිය කූඩලු තව පාට ටිකක් හොයා ගන්න ඕනේ යාළුවනේ. දිය කූඩලු පාට වර්ග ගොඩක් තියෙනවා. පොකුරු ඒවත් තියෙනවා. පොකුරු එකක්වත් මං ගාව නෑ. ඔය මේ රතුයි සුදුයි කවලම් එකක් තියෙනවා. රෝස පාට එකක් තියෙනවා. රතුයි සුදුයි කවලම් එකයි රෝසයි සුදුයි කවලම් එකයි තමයි තියෙන්නේ දැනට. ජපන් රෝස නම් පාට වර්ග ගොඩක් තියෙනවා. ඒකෙන් ಜಾති 3ක් තමයි හිටව ගන්න කියලා හදන්නේ. මේ ගොඩක් තියෙනවා ඒකේ පාට වර්ග. ගෙනත් හිටවගෙන දැන් නම් ඒ ටික ගස් ටික ලොකු ගස් ටික පරණ වේගනත් යනවා. ඒකෙන් අතු අරන් ඉතින් හිටව ගන්නවා ආයි මේ පෝච්චි වල. පාට 3ක් තමයි අද හිටව ගන්න කියලා හදන්නේ. මේ පොහොර මදි. පොහොර ටික ඉවර වුණා තිබුණ. මේ තියෙන්නේ පරණ ගස් ටික. ඒ ටික නම් දැන් ලොකුයි. පාට වර්ග ගොඩක් තියෙනවා. පේනවා නම් අඩුයි වගේ. මේ තියෙන්නේ දැන් හිටව ගත්ත ටික. පෝච්චි මදි වෙලා මම මේ බිඳුන වාජන වලත් හිටව ගත්තා යාළුවනේ. ඒවා අපතේ දාන්න ඕනේ නෑනේ. ඒවත් මොනවා හරි දෙයක් හිටව ගන්න පුළුවන් නේ. හිටව ගත්ත පැල ටිකට වතුර ටිකක් එහෙම දාලා අයිනෙන් තිබ්බා. අද හිටව ගත්ත ඔක්කොම පැල ටික තමයි මේ බලන්නකෝ අස් කරලා හිටව ගත්ත ටික. ওই ටික තමයි ඉතින් අද හිටව ගත්තේ. පැල ටික හිටවලා නම් ඉවරයි යාළුවනේ. දවල්ට කන්න ඉන්දියාප්ප ටිකක් තම්බන්න කියලා තමයි හදන්නේ. අපේ පුතාට ඉන්දියාප්ප කන්නම ඕනේ කිව්ව දවල්ට. ඉතින් ඉන්දියාප්ප ටිකක් හදන ගමන් මේ දවල්ට ඉතින් ඉන්නේ අම්මයි මමයි පුතයි විතරයිනේ ගෙදර. අපි තුන් දෙනාට තමයි මේ ඉන්දියාප්ප තම්බන්නේ. වැඩිය මොකුත් දේවල් නම් ඉතින් ඉන්දියාප්ප කන්න හැදුවේ නෑ යාළුවනේ. පරිප්පු ටිකක් තමයි උයාගත්තේ හදිසියට. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් මං ගිහින් එන්නම්. ඔක්කොටම බුදු සරණයි දෙවි පිහිටයි.